වර්තමානයේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක වයස් භේදයකින් තොරව ගොඩක් දෙනා මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි මේ කොන්දේ අපහසුතාවය. එහෙමත් නැත්නම් කොන්ද ආශ්‍රිතව මාංශපේශීන් වල දැනෙන වේදනාව කියලා කියන්නේ. අද අපි කතා කරමු මේ කොන්දේ අපහසුතා ඇති වෙන්න පුළුවන් හේතු මොනවද කියලා සහ යෝග වලින් මෙන්න මේ කොන්දේ අපහසුතා අවම කරගන්න ලබා ගන්න පුළුවන් උදව් මොනවද කියලා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මේ ඔයාලගේ ජීවිතය වෙනස් කරන යෝගචාරිකාව ලයිෆ් චේන්ජ් යෝගා. ඉතින් වර්තමානයේ ඉන්න බොහෝ දෙනෙකුට මේ කොන්දේ අපහසුතා ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අපේ මේ කාර්යබහුල ජීවන රටාව. ඉතින් කාර්යබහුල ජීවන රටාවක් ගත කරන මිනිස්සු විදියට අපි හැමෝම ගොඩක් වෙලාවට කාර්යාලයක රාජකාරී කරනවා නම් අපි දවස පුරාම කම්පියුටර් එක දිහා බලාගෙන ඉන්නේ. එහෙමත් නැත්නම් අපි බෙල්ල පහතට කරගෙන ෆෝන් එක යූස් කරනවා මුළු දවස පුරාම. ඉතින් ඔන්න ඔය විදියට අපි වැරදි ඉරියව්වල මුළු දවස පුරාම දීර්ඝ කාලයක් තිස්සේ ගත කරද්දී කොඳු වැටපෙළ ආශ්‍රිතව වගේම මෙන්න මේ කොඳු වැටපෙළ ආශ්‍රිත මාංශපේශීන් වල වේදනාවක් දැනෙන්න පුළුවන්. ඊට අමතරව අපේ ශරීරයේ නිසි ලෙස ව්‍යායාමයක් සිදු නොකිරීම නිසාත් මෙන්න මේ කොඳු වැටපෙළ ආශ්‍රිත වේදනාවල් අපට ඇති වෙන්න පුළුවන්. මේ විදිහට අපේ ශරීරයට නිසි පරිදි ව්‍යායාමයක් සිද්ධ නොවෙනකොට අපේ උදරය ප්‍රදේශය සහ කොන්දේ ප්‍රදේශය ශක්තිමත් කරන කෝ මසල්ස් දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ හේතුවක් තමයි අපි මොනවා හරි වැඩක යෙදෙනකොට අපි නිවැරදි ඉරියව්වෙන් ඒ දේ කරන්නේ නැති වෙන එක. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මොකක් හරි බරක් උස්සන්න අපි try කරනවා නම් ඒ වෙලාවේදී අපි හරියට කොන්ද කෙලින් තියාගන්නේ නැතුව ඒ බර උස්සන්න try කරනවා නම් ඒ වෙලාවටත් අපිට සමහර වෙලාවට මෙන්න මේ කොඳු වැටපෙළේ වේදනාවන් මාංශපේශීන් ඇදීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂම දෙයක් තමයි අපි හිතන්නේ නැති වුණාට අපි යම්කිසි මානසික පීඩනයකින් ඉන්නවා නම් මෙන්න මේ පීඩන తত্ত্বය හේතු වෙනවා අපේ කොන්දේ අවට මාංශපේශීන් සහ අපේ කර අවට මාංශපේශීන් තද බවට ලක් වෙන්න. මෙන්න මේ තද බව නිසා අපිට වේදනාවක් දැනෙන්න පුළුවන්. ඉතින් අපි මේ මූණ දෙන తত্ত্বය සමනය කරගන්න පුළුවන් අපිට අපේ ජීවිතේට පුංචි දේවල් කීපයක් එකතු කර ගැනීම තුලින්. අපිට පුළුවන් අපේ ඩේලි රූටින් එකට යෝග ව්‍යායාම කීපයක් එකතු කරගන්න. මොකද යෝග ව්‍යායාම තුලින් ඔයාගේ කොඳු වැටපෙළ වගේම කොඳු වැටපෙළ අවට මාංශපේශීන් හොඳින් ඇදීමට ලක් වෙනවා. ඒ තුලින් ඔයාලගේ කොඳු වැටපෙළේ නම්‍යශීලී බව වැඩි වෙනවා. මෙන්න මේ තුලින් ඔයාලට මෙන්න මේ කොන්දේ එන වේදනාවන් සමනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මේ කොන්දේ වේදනාව සමනය කරගන්න පුළුවන් හරිම සරල යෝග ආසන 5ක්. ඉතින් ඔයාලට පුළුවන් දැන් මාත් එක්කම මැට් එකක් එලාගෙන රෙඩි වෙන්න මේ ආසන කීපය ප්‍රැක්ටිස් කරලා බලන්න. දැන් ඔයාට පහසු ඉරියව්වක වාඩි වෙලා හොඳට කොඳු වැටපෙළ කෙලින් කරලා ශරීරය සැහැල්ලු කරගෙන ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන හොඳින් ගැඹුරින් හුස්ම ගන්න. හිමින් ඒ හුස්ම පිට කරන්න. හුස්ම වාර කීපයක්. ගැඹුරින් හුස්ම ගන්නවා. හිමින් ඒ හුස්ම පිට කරන්න. දැන් අපි අපේ බෙල්ල ප්‍රදේශය පොඩක් සැහැල්ලු කරගමු. අපි හොඳින් හුස්ම ගනිමින් බෙල්ල ඉහළට අරගෙන යනවා. හුස්ම පිට කරමින් මැදට
හුස්ම ගනිමින් පහළට, හුස්ම පිට කරමින් මැදට, හුස්ම ගනිමින් දකුණට, හුස්ම පිට කරමින් මැදට, හුස්ම ගනිමින් වමට, හුස්ම පිට කරමින් මැදට. මේ විදියට අපි වාර 4-5 අතර ප්‍රමාණයක් හොඳට බෙල්ල අවට මාංශපේශීන් ලිහිල් කරගන්න. දෙවැනි ස්ටෙප් එක විදියට අපි අපේ අත් දෙක උඩ හිස් මතට අරගෙන හොඳින් අත් දෙක අපි එළිය පැත්තට වාර 6කුත් ඇතුල් පැත්තට වාර 6කුත් රොටේට් කරනවා. හුස්ම ගනිමින් පිට කරනවා. දැන් අනිත් පැත්තටත් දැන් අපි හොඳට හුස්ම වාර කිහිපයක් අරගෙන පිට කරමින් ශරීරය සැහැල්ලු කරගන්නවා. ඔන්න දැන් අපි යෝග ආසන පුහුණුවට සූදානම්. අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනි මෙන්න මේ යෝග ආසන පුහුණු වෙන්න කලින් ශරීරය උණුසුම් කර ගැනීම ඉතාම වැදගත්. මුලින්ම අපි එනවා ටේබල් টොප් පොසිෂන් එකට. මේ ටේබල් টොප් පොසිෂන් එකේදී අපේ උඩ හිස් මැණික් කටුව එකම ලයින් එකකට එනවා. ඒ වගේම පාද දෙක උඩ හිස් ප්‍රමාණයට ඈත් වෙලා වලලු කරේ දිග ඇරලා දැන් අපි මර්ජරී ආසනයේ යෙදෙනවා. හුස්ම ගනිමින් හොඳට කොඳුයට පෙළ උදරය දෙසට තල්ලු කරමින් ඉදිරිය බලනවා. හුස්ම පිට කරමින් හොඳට කොඳුයට පෙළ ඉහළට ඇදලා නිකට පපුව දෙසට ගෙනියනවා. හුස්ම ගන්නවා පිට කරනවා. අපි හුස්ම ගනිමින් පිට කරමින් මර්ජරී ආසනයේ යෙදෙනවා වාර 6ක්.
අපි මැට් එක මත මුලින්ම මුණින් අතට වැතිරිලා අත් දෙක අරගෙන එනවා අපේ උඩ හිස් දෙපැත්තට. ඇවිල්ලා පාද දෙක ලං කර ගන්නවා. දැන් හොඳට හුස්ම ගනිමින් අපේ ශරීරයේ උඩ කොටස පොළවෙන් ඉහළට අරගෙන එනවා. හුස්ම ගනිමින් පිට කරමින් අපි තත්පර 15ක් ආසනයේ රැඳිලා ඉන්නවා. හුස්ම පිට කරමින් පහළට යනවා. මුලින්ම අපි ටේබල් ටොප් පොසිෂන් එකට ගිහිල්ලා අත් දෙක කකුල් දෙක හොඳට පොළවට තද කරලා දැන් හිමින් අපි අපේ ශරීරය පිටුපසට අරගෙන යනවා. අත් දෙක හොඳට දිගෑරෙනවා. අපි හිමින් අපේ නළල පොළව දෙසට අරගෙන යනවා. හොඳට හුස්ම ගනිමින් පිට කරමින් අපි ආසනයේ රැඳිලා ඉන්නවා. ඒ වගේම හැම හුස්ම පිට කිරීමකදීම අපි අපේ මේ කොඳු ඇට පෙළ ආශ්‍රිත මාංශ පේශීන් ලිහිල් වෙන ආකාරය මනසින් දකිනවා. හොඳට කොඳු සැහැල්ලු වෙන්න දෙන්න. ඔයා සැහැල්ලුවෙන් හුස්ම ගන්න පිට කරන්න. මෙතෙන්දී අපි හොඳට ශරීරය කෙලින් කරලා සැහැල්ලු කරලා මැට් එකේ වැතිරිලා දන හිස් දෙක නවලා ළඟට ගන්නවා. අත්ල හොඳින් පොළවට තද කරලා අපි අපේ හිප් එක හුස්ම ගනිමින් උඩට ලිෆ්ට් කරනවා. දැන් අපි හුස්ම ගනිමින් පිට කරමින් හුස්ම වාර 6ක් ආසනයේ රැඳිලා ඉන්නවා. හුස්ම පිට කරමින් ආසනයෙන් නිදහස් වෙනවා. අපි පාද දෙකම නවලා ශරීරය දෙසට ගන්නවා. අරගෙන අත් දෙක දාලා හොඳට පාද දෙක ශරීරය දෙසට ඇද ගන්නවා. දැන් හොඳට හුස්ම ගනිමින් පිට කරමින් හරිම සැහැල්ලුවෙන් අපි ආසනයේ රැඳිලා ඉන්නවා. ඔයාලට කැමති නම් පුළුවන් ශරීරයේ දෙපැත්තට චුට්ටක් මූව් කරන්න. හරිම සැහැල්ලුවෙන් ආසනයේ රැඳිලා ඉන්න. හුස්ම ගනිමින් පිට කරමින් හුස්ම වාර 6. ඉතින් මං හිතනවා මේ ආසන පහ ඔයාලට කරන විදිය හරිම සරලව පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. හැබැයි ඔයාලට මොනවම හරි මේ සම්බන්ධව නොතේරෙන දෙයක් තිබ්බොතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් ඔයාලට ඒකට උත්තර ලබා දෙන්නම්. ඔයාලා විශේෂයෙන්ම මෙතෙන්දි මතක තියාගන්න ඕන දේ තමයි ඔයාලට කාලයක් තිස්සේ පැවතින කොන්දේ වේදනාවක් හෝ දැඩි කොන්දේ වේදනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම ඒ වෛද්‍ය උපදෙස් මත පමණක් ශාරීරික ව්‍යායාමවලට යොමු වෙන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක අද ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති සහ අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න Life Change Yoga YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් තව කෙනෙකුට දකින්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුවපත් දවසක්.